අපි ඊයේ දවසේ කතා කරේ අවුරුදු 20 දී කවදාවත් ක්‍රීම් එකක් යූස් කරපු නැති ඔයාට රූටින් එකක් විතර අවුරුදු 20 දී පටන් ගන්න පුළුවන් රූටින් එකක් ගැන තමයි කතා කරන්නේ. අද මම කතා කරන්නේ ක්‍රීම් එක යූස් කරන අතරේ හෝ ඔයාට අවුරුදු 30යි. දැන් තමයි මේ වීඩියෝ එක දකින්නේ. ඔයාට කොහොමද රූටින් එකක් හදාගන්න කියන එක තමයි කියන්නේ. මම මේ අවුරුදු 20 30 අතර කතා කරන්නේ නැත්තේ අවුරුදු 20 30 අතර ඔයා নানা ප්‍රකාර දේවල් අත්දැක බැලීම් කරලා තියෙනවා සහ ජොබ් එකක් කරලා තියෙනවා. ඔයාට දැන් තමයි ටිකක් අතමිට සරු වෙන්න පටන් ගන්න. එතකොට තමයි ඔයාගේ හෙල්ත් එක ගැන හිතන්න ගන්න ඕනේ. එහින්ද තමයි මම 30s ගැන මේ දැන් කතා කරන්නේ. මම ඊළඟ වීඩියෝ එක හෙට දවසේ කරන්නේ 40s ගැන වීඩියෝ එක. ඉතින් 30s ගැන කතා කරද්දී පළවෙනිම දේ මම ඊයේ කිව්වා වගේ ක්ලෙන්ස් එකක් ගැන කතා කරන්න ඕනේ. මේකෙත් අර කිව්ව ක්ලෙන්ස් හතරේ කැමති එකක් වාට යූස් කරන්න පුළුවන්. ඇක්නි ප්‍රෝන් නම් ඇක්නි වලට අදාළ එකක්. ඒකේ සැලිසිලික් ඇසිඩ් 2% තියෙන්න ඕනේ. ඔයාට වැඩිපුර ඔයිලි ස්කින් එකක් නම් ෆෝමින් ටයිප් ක්ලෙන්ස් එකක් යූස් කරන්න. අතරමැද ජෙන්ට්ලි ස්කින් එකක් හොඳටම ඇති. කම්බිනේෂන් හරි ඩ්‍රයි ස්කින් හරි නම් මොකද ඒකට ඔයා ඇක්නි ප්‍රෝන් එකක් ගෙදර අම්මා යූස් කරනවා නැත්නම් නංගි යූස් කරනවා කියලා යූස් කරන්න එපා. මොකද ඒක ලොකු ඩැමේජ් එකක් ඔයාගේ ස්කින් එකට කරන නිසා ඒ ඩැමේජ් එක රිකවර් කරන්න කාලයක් යන හින්දා. ඊළඟ කාරණේ අවුරුදු 30 දී මම වැඩිපුරම කැමතිවා විටමින් C සීරම් එකක් යූස් කරනවා නම්. මොකද අවුරුදු 30 වෙනකොට අවුරුදු 20 වෙන 110ක කොලජන් ලොස් එකක් මූණේ තියෙන නිසා. පෙප්ටයිඩ් සීරම් වර්ග තියෙනවා මූණේ කොලජන් වැඩිපුර හැදෙන. නමුත් අවුරුදු 30 දී දැනට අපිට එපා. මොකද ඔයා සන්ස්ක්‍රීන් එකක් යූස් කරපු කෙනෙක් නම් ලොකු ඩැමේජ් එකක් මූණේ නැහැ. ඔයාට ගොඩාක් ලොකු අවුරුදු 30ට වඩා වැඩි පෙනුමක් නම් වෙනවා. ඔයාට මෙතනදී පෙප්ටයිඩ් සීරම් වර්ගයක් යූස් කරන්න පුළුවන් හයලුරොනික් මොයිස්චරයිසර් එකක් එක්ක. ඊළඟ කාරණේ අපි විටමින් C එක යූස් කරාට පස්සේ මොයිස්චරයිසර් එක. මේ මොයිස්චරයිසර් එක ඇලෝවෙරා බේස් ඕ හයලුරොනික් ඇසිඩ් වෙන්න පුළුවන්. අවුරුදු 20 දී යූස් කරේ අපි හයලුරොනික් ඇසිඩ් සීරම් වර්ග. මෙතනත් සීරම් වර්ගයේ ඉතා හොඳයි පුළුවන් නම් ගන්න. මොකද ටිකක් ප්‍රයිස් වැඩි නිසා ඇලෝවෙරා නෝමල් ක්‍රීම් එකක් යූස් කරන්න පුළුවන්. මතක තියාගන්න ලෝකේ ඇලෝවෙරා වර්ග හදන්නේ ඇලෝවෙරා ප්ලාන්ට් එකෙන් ඒක එක්ස්ට්‍රැක්ට් කරාට පස්සේ එකට 100 ගුණයක් සාන්ද්‍රගත කරලා. ඉතින් අපිට කුඩු එකක් තමයි ඇලෝවෙරා වල ලැබෙන්නේ. ඒක තමයි අපි නැවත දිය කරලා ඔය ක්‍රීම් වර්ග හදන්නේ. ඉතින් ගෙදර ඔයාලට ඇලෝවෙරා තියෙනවා නම් ඇලෝවෙරා ඩිරෙක්ට් ඇප්ලයි කරන්න පුළුවන් නම් ඒකත් හරිම හොඳ වැඩක් කරන්න පුළුවන් නම්. ඉතින් ඒක සාන්ද්‍රගත කරපු නිසා මේ ක්‍රීම් වල බ්‍රෑන්ඩ් එක හොඳ නම තියෙන ක්‍රීම් එකක් යූස් කරන්න. ලංකාවේ හදන ක්‍රීම් තියෙනවා දැන් ඇලෝවෙරා වල. ඒක වුණත් හොඳයි. මොකද මම ඒකට විශේෂයෙන්ම කියන්නේ ඇලෝවෙරා වලට පිට රටවල සහ දැන් කුපෙටාවල ඇලෝවෙරා හදන නිසා. ඉතින් මම කැමති ඔයාලා බ්‍රෑන්ඩඩ් ලංකාවේ එකක් යූස් කරනවා නම්. මොකද ඔයාට පුළුවන් මොනවා හරි දෙයක් ප්‍රශ්න වුණත් ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න කරන්න. "ඇයි මට මෙහෙම වුනේ" කියලා. ඊළඟ මම කියපු සන්ස්ක්‍රීන් එක. කෙමිකල් සන්ස්ක්‍රීන් එකකට වඩා අවුරුදු 30 දී and 40 දී මම කැමති ඔයා ෆිසිකල් සන්ස්ක්‍රීන් එකකට යනවා. එහෙනම් මම පල්ලෙහෙන් දාන කමෙන්ට් එකක් දාන්න. පල්ලෙහා දාන ලින්ක් එකෙන් බයි කරන්න පුළුවන් මේ සන්ස්ක්‍රීන් වලින් කැමති එකක්. මොකද මේ සන්ස්ක්‍රීන් ගොඩක් හොඳයි ඔයාට ගැලපෙන නිසා.